ළමයි ඉතින් මේ තියෙන්නේ මගේ අසර්බයිජාන් ගමනේ 5 වෙනි කොටස. හරි ඉතින් තරහ වෙන්න එපා. ඉතුරු ටික මං ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. අපි නතරලා හිටපු හොටෙල් එකෙන් අපිට උදේ කෑම හම්බුණාට අද අපි එළියට ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා. බලන්නකො එතන තිබිච්ච කෑම ජාති ගොඩ. මම හිතන්නේ ළමයි මෙතන බත්තරෙන්න හැම කෑම ජාතියක්ම තිබ්බා. මං වැඩිපුරම කැමති උනේ මෙන්න මේකට. මේක නම් ගෙදරදී හදලා බලන්න පුරේ try එකක් දෙන්න ඕනේ. මට මේ රෙස්ටුරන්ට් එකේ නම නම් මතක නැහැ. එතන ඉන්ටීරියර් එකත් මාරම ලස්සනයි. ඔන්න දැන් අපි කට්ටිය මේ යන්න හදන්නේ සිටි එක වටේ පොඩි රවුමක්. ඉතින් අපි මුලින්ම ආවේ මෙන්න මේ පාක් එකට. අර ඈතින් පෙනුනේ මෙතන තියෙන මියුසියම් එකක්ලු. මෙන්න ඉන්නවා අපේ කට්ටිය. හායි ළමයි. කට්ටිය ඉතින් මුලින්ම මේ යන්න හදන්නේ බෝට්ටුවකින් පොඩි රවුමක්. මෙතෙන්ට කියන්නේ ලිටල් වැනීස් කියලාලු. එක්කෙනෙක්ට මනාත් 5ක් හරි 10ක් හරි තමයි අය කරන්නේ මේ බෝට්ටුවෙන් රවුමක් යන්න. ඒක නම් ළමයි කවදාවත් අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් අසර්බයිජාන් වලට ආවොත් මතක් කරලා මතක ඇතුව මෙන්න මේ බෝට්ටුවෙන් යන ගමන නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ඕනේ. මේ අසර්බයිජාන් කියන්නේ මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ ඉරාන් වලට ළඟින්ම තියෙන රටක්. ඉතින් ළමයි අපි ගිහිල්ලා ඇවිල්ලා සතියකින් වගේ තමයි දැන් තියෙන යුද්ධෙත් පටන් ගත්තේ. අන්න ළමයි අපි මේ බෝට්ටුවෙන් ගිහිල්ලා ගන්න එක්ස්පීරියන්ස් එක කොච්චර ලස්සනද කියලා ඔයාලත් මං කිව්වා වගේම අනිවාර්යෙන් මේ ගමන යන්න නම් අමතක කරන්න එපා. හොඳේ. මේ බෝට්ටුවෙන් යන්න මුළු ගමනටම විනාඩි 5ක් හරි 10ක් හරි තමයි යන්නේ. ඊට පස්සේ ගමන ඉවර වෙලා අපි පාක් එක වටේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිත් අසර්බයිජාන් වල එක පැති ටිකක් එක වගේ දාන වීඩියෝස් වලින් ඔයාලටත් ඒක පේනවා ඇති. මේ තියෙන්නේ පැසිෆික් ඕෂන් එක ළමයි. අදට මට මෙතනින් නතර වෙන්න වෙනවා. තව ගොඩාක් දේවල් තියෙනවා. ගිහින් එන්න. බයි.